මිනිස්සුන්ට මතකයි මොනව නැතත් මොනව අමතක වුණත් හෙට සකබර්ග් Facebook එක ලංකාවෙන් අයින් කළත් YouTube එක ලංකාවේ අයින් වුණත් මොක කොහොම නැති වුණත් මේ සියල්ල නැති වුණත් මිනිස්සුන්ට මතකයි අනුර කුමාර දිසානායක අර මහින්ද රාජපක්ෂ කියන රටට වැඩක් කරපු නායකයා ගැන කිව්ව බොරු කන්දරාව අනිත් ඔක්කොම මතක වෙන්න පුළුවන්. Ather Golden Ride. Ather electric scooter එකක් ගන්න. දිනපතා රන් කාසි දිනන්න. Cargill's Food City within Shop and Beam e-scooter. නාමල්ගේ ලැම්බෝගිනි ගැනත් අමතක වුණා කියමුකෝ මිනිස්සුන්ට. හැබැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කරපු බොරු චෝදනා මේ රටේ මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ. දෙක අනුර ජනාධිපතිතුමා පැහැදිලිව මේ රටේ මිනිස්සුන්ව රැවට්ටුවා. කොහොමද? මාස දෙකෙන් විදුලි බිල අඩු කරනවා කියලා කිව්වා. තරුණයන්ට ජපන් බයිසිකල් දෙනවා කියලා කිව්වා. ආහාර වලට ගහලා තියෙන බදු අයින් කරනවා කියලා කිව්වා. අධ්‍යාපන උපකරණ වලට ගහලා තියෙන බදු අයින් කරනවා කියලා කිව්වා. එතකොට අනුර ජනාධිපතිතුමා ඔහු ජනාධිපති වෙන්න මාලිමාව බලයට එන්න පාවිච්චි කරපු සටන් පාට වලින් ප්‍රධාන සටන් පාට දෙකක් තියෙනවා. ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් හොරකම් අල්ලනවා කියන එක. හැබැයි අද වෙනකන් අල්ලපු හොරෙකුත් නැහැ. හොරු කියපු මිනිස්සු එකින් එක නිදහස් වෙමින් යනවා. ආණ්ඩුවට හොරකම් චෝදනා වෙනවා. සහ 76 වසරක සාපයක් තිබ්බා කියන කාලේ රටේ ජනතාව ජීවත් වුණාට වැඩිය අමාරුවෙන් තමයි දැන් මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ. දෙවැනි කාරණාව රටේ මිනිසුන්ට මතකයි ඔවුන් එදා ඡන්දය දෙන්න එක හේතුවක් වුණා අනුර දිසානායකට ගෙදර පවුලේ ඒ වෙලාවේ තිබ්බ ආර්ථික අර්බුදය ඔහු විසඳන්නම් කිව්ව හැටි. මේක කලාපේ අඩුම විදුලි මිල දෙන්නම් කියලා කිව්වා. තුනෙන් එකක් අඩු කරනවා කියලා කිව්වා. මේ දේවල් එකක්වත් වෙලා නැහැ. මේ දේවල් එකක්වත් වෙලා නැහැ. සහ මේක සමහරක් විට JVP එකේ මේ සහෝදරයන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තාමත් මාලිමාව හරියට වැඩ කරනවා, නිසි කළමනාකරණය කරනවා, මේ අර්බුදයෙන් මාලිමාව රටකොට දානවා කියලා හිතන මොළභාග වලට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද JVP කාර්යයට මේක තේරෙන්නේ දෙයක් නැහැ. පන්සලකටවත් මේ වැස්සකටවත් පන්සලකට දාම් පාසලකට ගියපු නැති මිනිස්සුනේ. ඉතින් මේ පැහැදිලිව ditta ධම්ම වේදනීය කර්මය තමයි පරිසම් දෙමින් තිබෙන්නේ. මම ඒක සරලව පැහැදිලි කරන්නම්. සුනිල් නඳුන්නෙත්ති අමාත්‍යවරයා ලෝකෙම අර්බුදයක් තියෙන වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට වැක්සින් ටික ගහලා රුපියල් 5000 ගානේ බෙදලා අල ලූණු හාල් ටික ගෙදරට යවලා රජ නිලධාරීන්ට පඩි දීලා පෞද්ගලික අංශයට කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීලා අධ්‍යාපනයට කරන්න පුළුවන් උපරිම දායකත්වය ඉන්ටර්නෙට් ටික හරි දෙන්න පුළුවන් ප්‍රමාණයට නිකන් දීලා මේක කළමනාකරණය කරගෙන ඉද්දි කොවිඩ් වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ පාලනය පෙරලන්න සුනිල් නඳුන්නෙත්ති කිව්වා $1 එවන්න එපා කියලා. අද ඔහුටම සිද්ධ වෙලා තියෙනවා මේ වගේ මයික් ටිකක් ඉස්සරහට ඇවිල්ලා වොෂින් මැෂින් එකේ රෙදි හොදන එක අඩු කරන්න කියන්න. වොෂින් මැෂින් එකේ රෙදි හොදන එක අඩු කරන්න කියන්න. එතකොට මේ තමයි ditta ධම්ම වේදනීය කර්මය පරිසම් දීම. සහෝදර සහෝදරියනි ජනතාවෙනි මේ කාසියේ එක පැත්තක්. මේ කාසියේ අනිත් පැත්ත තමයි මොවුන් කිව්ව දේවල් අද ඔවුන්ම නෙලා ගන්නකොට රටේ ආර්ථිකය සම්බන්ධව, ඉන්ධන සම්බන්ධව, ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්නය සම්බන්ධව මේ වගේ අර්බුදයකට මොවුන් යනකොට අනිත් පැත්තේ සිද්ධ වෙන දේ තමයි මේ කියන්නා වූ කර්මයට අනුවම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදයෙන් කොවිඩ් අර්බුදේනොත් රට බේරගන්න කරපු කැපකිරීම නැවත ඉස්මතු වෙන එක. ඒක කරන්න පොහොට්ටුව දඟලන්න ඕනේ නැහැ, කලබල වෙන්න ඕනේ නැහැ. ඒක ස්වභාවිකවම අයන්ද්‍රීයවම ජනතාව තුලින්ම ජනතාව විසින්ම තරුණයන් පෙරමුණ අරගෙන නිසි වෙලාවට කරයි. ඒක පටන් ගත්ත කියන දේ තමයි. සමාජයේ ඒ විභවය ඇති වෙලා තියෙනවා කියන එක තමයි. ඒ තිගැස්ම ඇති වෙලා තියෙනවා කියන එක තමයි. මිනිස්සු එක කතා කරනවා කියන එක තමයි. මිනිස්සු එක කල්පනා කරනවා කියන එක තමයි. මිනිස්සු එකට පසුතැවෙනවා කියන එක තමයි. එදා පරණ කිව්ව පම්පෝරි කතයි අද ගාන කෙඳිරියයි එකට තියලා සමාජ මාධ්‍ය ඔබට වීඩියෝ පට හැටියට දකින්න තියෙන්නේ.